කොහොමද ඔයගොල්ලන්ට? එහෙනම් සුබ දවසක් කියලා අයිත් හැමෝම පිළිගන්නවා PC Game Hut අපේ YouTube channel එකට. එහෙනම් channel එකට අලුත් කෙනෙක් නම් ආයි අර කලින් කියනවා වගේ channel එක subscribe කරන්න, channel එකට like එකක් දාන්න, channel එක මේ වීඩියෝස් හොඳයි නම් අනිත් අයට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ඕගොල්ලන්ට මේ දැනුම සහ තාක්ෂණය එදිනදා ජීවිතේ කතා කරන තොරතුරු සපිරි මේ නාලිකාවෙන් ගේන තවත් අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට ආව සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ ටික ඔයාලට මතකයිද? මොකද්ද? කලින් අපි වීඩියෝ එක වීඩියෝ එක කතා කළා ඔයාගේ ID එක නැති වුණොත් කොහොමද හදාගන්නේ කියලා. ඊට කලින් වීඩියෝ එකේ අපි කතා කළා ID එකේ මොකක් හරි දෙයක් සංශෝධනය කරගන්න තියෙනවා නම් කොහොමද ඒක කරගන්නේ කියලා. අපි අද කතා කරනවා අලුතෙන්ම ID එකක් හදාගන්නේ කොහොමද. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපිට ජීවිතේ එකම එක පාරක් තමයි අලුතෙන්ම ID එකක් ගන්න හැකියාව තියෙන්නේ. එතනින් එහාට එක්කෝ අපි අපේ ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කරනවා. එහෙම නැත්නම් ID එක නැති වුණොත් ID එකේ අනුපිටපතක් නැවත අපි ලබා ගන්නවා. හැබැයි අපිට ID එකක් අලුතෙන්ම ගන්න හැකියාව තියෙන එකපාරයි අලුත්ම අලුත් ID එකක්. මේ ID එක ගන්න කොහොමද මේක වෙන්නේ කියලා අපි කතා කරමු. ගොඩක් අය ඔයගොල්ලෝ දන්න ඕගොල්ලෝ නම් ගොඩක් වෙලාවට ID එක ඉස්කෝලෙන් තමයි හදන්නේ නැත්තේ. එහෙම නැති කෙනෙක්. ඉස්කෝලෙන් මොකක් හරි ගැටලුවක් වෙලා හදන්න බැරි වුණොත් කොහොමද ID එක හදන්නේ කියලා තමයි අපි අද කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවිය drp.gov.lk කියන වෙබ් අඩවියට ඔයාලට යන්න පුළුවන්. ඒකේ මෙන්න මෙතන තියෙනවා වම් අත පැත්තේ තියෙනවා පොඩි ඉරි කෑලි තුනක්. ඒක ක්ලික් කරාම ඒකේ තියෙනවා ජාතික හැඳුනුම්පත ලබා ගැනීම කියලා. ඒක ඔයා ක්ලික් කරායින් පස්සේ ඔයාට එනවා මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම කියලා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගන්න ඔයා මොනවද සපුරන්න ඕන දේවල් කොහොමද මේක කරගන්නේ කියලා. හරි. මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම. ජාතික හැඳුනුම්පතක් හදන්න ඉල්ලුම් කරන්න මූලික සුදුසුකම් තමයි ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් සහ වයස අවුරුදු 15ට එළඹිලා සහ එළඹෙන සෑම තැනැත්තෙක්ටම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඉල්ලුම් කරන්න අවශ්‍ය වෙනවා. පාසල් ඉල්ලුම් කරුවන් නම් ඕගොල්ලෝ අපි කිව්වේ විදුහල්පති හරහා හෝ පිරිවෙනක නම් පරිවේනාධිපති හරහා ඔයාට ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම එහෙම නොවන කෙනෙක් නම් ඉහත මූලික සුදුසුකම් සම්පූර්ණ කළ ඉල්ලුම්කරුවෝ පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් අනුවස්සන් කිරීමෙන් අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම ලියාපදිංචි ඉහත මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ලද වතු පදිංචිකරුවෝ වතු අධිකාරීවරයා හරහා මේ ජාතික හැඳුනුම්පත අලුතෙන්ම ගන්න අයදුම් කරන්න පුළුවන්. ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කරන හැම කෙනෙක්ම ඉහත සඳහන් පරිදි සහතික කිරීමේ නිලධාරී මගින් ඉල්ලුම් පත්‍රය මේක සහතික කරන කෙනා මගින් තමයි මේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්න ඕනේ. විදුහල්පති හෝ පරිවේනාධිපති පාසලේ කෙනෙක් නම් මේක සම්පූර්ණ කර සාමාන්‍ය ඉල්ලුම් කරුවෙක් නම් එයාට ග්‍රාම නිලධාරී මහත්මයා වතු පදිංචි කරුවෙක් නම් වතු අධිකාරිය හරහා ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට මුල්වරට ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන්න ඔයාට රුපියල් 200ක වගේ මුදලක් තමයි යන්නේ. ඒක ග්‍රාම සේවක මහත්තයාට ගෙවන්න ඕනේ. සාමාන්‍ය සේවය යටතේ නම් ඔයා බාර දෙන්නේ ඔයාට රුපියල් 120ක මුදලක් තැපැල් ගාස්තු ගෙවන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා වයස අවුරුදු 15ට එළඹිලා 16 පණිනකම් වයස අවුරුදු 15ට එළඹෙන දින සිට වසරක් ඇතුළත හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවා. ඔයාට අවුරුදු 15 වෙලා අවුරුදු 16 වෙනකොට ඔයා ID එක හදන්න ඉල්ලුම් කළා නැත්නම් ඔයාට 2500ක දඩ මුදලක් අය වෙනවා. ඒ වගේම පුරවැසි භාවය පිළිපද පනතේ 19 දෙක වගන්තිය යටතේ දිත්ත පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට ඔයාට දිත්ත පුරවැසි සහතිකයක් තියෙනවා. මාස 6ක් ඇතුළත ඔයා ID එක අරගත්තේ නැත්නම් ඔයාටත් ඒත් රුපියල් 2500ක දඩ මුදලක් අය වෙනවා. ඒක අවශ්‍ය කෙනෙක්ට විතරයි. අර උඩ තියෙන තුන තමයි ඔයාට විශේෂයෙන් අදාළ වෙන්නේ. මේ ඉහත කී ගාස්තු ඉල්ලුම් පත්‍ර සහතික කරනු ලබන නිලධාරිය මගින් ගෙවන්න පුළුවන්. දඩ මුදල් නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් කවුන්ටරයට තමා ගෙවන්න ඕනේ. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තියෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කවුන්ටරයක්, ශාඛාවක්, අංශයක්. එතෙන්ට ගිහිල්ලා ඔයාට ඒ අදාළ ගාස්තුව ගෙවන්න පුළුවන්.
එතකොට ඔයා දෙන්න අවශ්‍ය ලේඛන තමයි නිවැරදිව සම්පූර්ණ කරලා ඉල්ලුම් පත්‍රය. ඒක ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. පාසලක නම් විදුහල්පති ඔයාලට ලබා දෙනවා. නිකන් පාසලක් හරහා හදන්න බැරි වෙච්ච කෙනෙක් නම් ග්‍රාම නිලධාරී මහත්තයාගෙනුත් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ උපැන්න සහතිකය. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උපැන්න සහතිකය හෝ උපැන්න ලේඛනයෙන් උපුටාගත් සටහන ඔයාට දෙන්න වෙනවා. ඒ වගේම මාස 6ක කාලයක් ඇතුළත ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපය. ඒ කියන්නේ රජයේ අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගත් ඡායාරූපයත් ඔයාට දෙන්න වෙනවා. ඒ වගේම ඉල්ලුම්පත් ගාස්තුව ගෙවුවා කියලා කුවිතාංශිය ඔයාට දෙන්න වෙනවා. ඉහත ලේඛන වලට අවශ්‍ය වලට අමතරව අවශ්‍ය ලේඛන මේ ටික නම් අර මම කලින් කියපු ටිකම තමයි. කලින් වීඩියෝස් වල කියපු ටික. ඒ ටික පොඩ්ඩක් ඔයාට මේ විදිහට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සේවය විදුහල්පති හෝ පරිවේනාධිපති මගින් යොමු කරන ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුව වෙත හෝ අදාළ පළාත් කාර්යාලය වෙත ඉල්ලුම්පත් යොමු කළ පසු ජාතික හැඳුනුම්පත ඉල්ලුම්කරුවට ඔයාට තැපෑලෙන් ID එක එනවා. ග්‍රාම නිලධාරී මගින් යොමු කරන ඉල්ලුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හැඳුනුම්පත් අංශය විසින් ඉල්ලුම්පත් හා අදාළ ලේඛන දෙපාර්තමේන්තුවේ පද්ධතියට යොමු කරාට පස්සේ ඉල්ලුම්කරුට තැපෑලෙන් එනවා. ඒ කියන්නේ ඉස්කෝලෙන් දාපු නැති කෙනෙක් ඉන්නවා නම් එයා ග්‍රාම සේවක හරහා තමයි අයදුම් කරන්න ඕනේ. එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගන්න අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට සම්පූර්ණ කරලද ඉල්ලුම්පත් සහිතව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෝ ගාල්ල පළාත් කාර්යාලය වෙත පැමිණීමෙන් ඔයාට ඒ සේවාව ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා එක්දින සේවාව වුණනම් ඔයා මුලින්ම යනවා මේ ලිපි ලේඛන ටික. ඇප්ලිකේෂන් එකයි උප්පැන්නයි ෆොටෝ එකයි අරගෙන යනවා ග්‍රාම සේවක මහත්තයා ගාවට. ගිහිල්ලා ඉල්ලුම් පත්‍ර පුරවලා එයාට දැන් අපි රුපියල් 200ක් දෙනවා. 200ක් ගෙවලා කියනවා මට එක් දින සේවය ඕනේ කියලා. උදාහරණයකට දැන් ඔයාට 18ට වැඩි නම් තමයි මේක කරගන්න හැකියාව තියෙන්නේ. මට එක් දින සේවය ඕනේ කියලා. එතකොට ග්‍රාම සේවක මහත්තයා ඔයාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කරනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අංශයට. එතනින් දෙන විස්තර ටික පුරවලා ඔයාට එතනින් කියනවා යන්න ඕන දවසක් ගාල්ල කාර්යාලයට හෝ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට ඒ කාර්යාලයට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒ අදාළ ගාස්තුව කීයක්ද ගාස්තුව මෙතනින් ඔයාට බලන්න පුළුවන් රුපියල් 2000ක මුදලක්. එක දවසෙන් ගන්න රුපියල් 2000ක මුදලක් ගෙවලා ඔයාට මේ ජාතික හැඳුනුම්පත ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එක දවසින් මං හිතනවා දැන් මම මේ කියලා දුන්නේ ඔයාට ගොඩක් පැහැදිලි වුණා කියලා. එතකොට ඔයාට මේක ගැන මොනවා හරි අහන්න තැනක් දෙයක් තියෙනවා නම් ඔයා කමෙන්ට් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාට ඒක කොහොමද කරගන්නේ? මේක කොහොමද මොනවද ඕනේ? ඒ අදාළ විස්තර ටික මට ඔයාට ඉතාම පහසුවෙන් ඔයාට උදව් කරන්න පුළුවන් කරගන්න. ඒ වගේම මේකේ තව මොනවා හරි ඔයාට ID එක සම්බන්ධයෙන් හෝ පාස්පෝර්ට් එක සම්බන්ධයෙන් හෝ ඩ්‍රයිවිං ලයිසන් ඒ මොනවා හරි ඔයාට තවත් දේවල් අහන්න තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකේ දාලා පොඩි සපෝට් එකක් දෙන්න. මම අනිවාර්යෙන් ගොඩක් උත්සාහ කරනවා ඔයාට ඒ වීඩියෝ එක ඊළඟට අරගෙන එන්න. ඔයාලට අවශ්‍ය දේ තමයි අපි අරගෙන එන්නේ. වීඩියෝ හොඳයි නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. එතකොට ඕනේ මොනවද කියන ටික මෙතන තියෙනවා. මම මේ ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් වීඩියෝ එකේ අන්තිමට. එතකොට ඔයාට එතනින් මොනවද කියලා එතනින් බලාගෙන ගිහිල්ලා ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. හරි. මොනවා හරි ඊට අමතරව දෙයක් තියෙනවා නම් මේකේ මේ මං කියලා දෙන දෙයට අමතරව මෙතනත් අඩුපාඩු මේ තියෙන්න පුළුවන්. එහෙමනම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. අපි එතකොට ඒක යන්න කියන කෙනෙක්ට තව ගොඩක් වැදගත් වෙනවනේ. මේ ටික තමයි දැනට රජයෙන් කියලා තින්නේ. මේ ටික තමයි මෙහෙමයි කරගන්න ඕනේ. මේ ටික තමයි අරන් යන්න කියලා. මොනවා හරි එහෙම කියන්න දෙයක් තියෙනවා නම් ඒකත් කියන්න කියලා ඔයාට ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් වීඩියෝ එක මේ අද අපි කතා කරේ කොහොමද අලුතෙන්ම ID එක ගන්න කියලා. එහෙනම් තවත් මේ වගේ හොඳ වීඩියෝ එකක් ඔයාට වටින වීඩියෝ එකක් අරගෙන එනකම් අදට ගිහිල්ලා එන්න. ඔයාට සුබ දවසක්. ජය වේවා.